Hello friends, කවුද වුණත් ඉතින් අදත් ඔයගොල්ලෝ ඉන්නවා තවත් එක මගේ Better Minecraft වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. ඉතින් අද එපිසෝඩ් අපි කරන්න යන්නේ තවත් එක බොස් ෆයිට් එකක් දාන්න. ඒ තමයි නිතර එකේ. හරි එහෙනම් අපි වෙඩි කතා නැතුව වීඩියෝ කරමු. channel එකට අලුත් කෙනෙක් ඉන්නවා subscribe කරලා දැන්ම subscribe කරලා වීඩියෝ එකක් දාන්න කමෙන්ට් දාන්න. එන අපි අමුද ගේම් ප්ලේ let's go. ඒකත් කලින් එක වගේම තමයි මේ. ඒකෙත් අපිට හදන්න තියෙනවා මේ නිකාර IF එන්න වගේ එකක්. පොඩ්ඩක් එනවා ඒක පෙන්නන්න. මොකක්ද ඒ කරේ? sorry. මෙන්න මේක අම්මා ඉතිරි ගියා. මේක හදා ගන්න ඕන. Eye of Montreal City. නේද ස්ක්‍රැප් දෙකයි බ්ලැක් ස්ටෝන් උයි ලාවයි. ඒවා නම් මං හිතන්නේ ඇති. අපි try එකක් දීලා බලමු හදන්න. අපි හදන්න try එකක් දෙමු දැන්. ඒ මොකක්ද උනේ? හා හරි. මේක මොනවද තව? ලාවා බකට්. මල්ලක ලාවා බකට් නැද්ද? හොඩින්න. මේකනේ තේස් කරන්නේ. බකට් ඇති නිකන්. normal buckets තියෙනවා අපි ලාවා ටිකක් උස්සන් යමු දැන්. අන්න අතන ලාවා තියෙනවා අපි එතෙන්ට යමු. ආව් මොකක්ද ඒ? මේ තියෙන ලාවා. මම මෙතනින් ඔබ්සිඩියන් අරන්නේ. පුළුවන් තරම් ඔක්කොම බකට් වලට අරන් ගිහින් දාගමු. තියාගමු ඊට පස්සේ. හරි ඔක්කොම ගියා. දැන් මේක හදමු. නයිස්. ඔන්න එන එකත් ගොඩ. තව ස්ක්‍රැප් ඉතුරු වුණා. අනේ මගේ නේදයි ස්ක්‍රැප්. එහෙනම් අපි ගියා. නයිස්. දැන් එන අපි යන්නේ නෙදර් එකට. මොන්ට්‍රෝල් සිටි හොයාගමු. ලාවා sorry මේකේ ඔළුව වැනුණා. අපි මේ ඩයිමන්ෂන් එකට යන්න ඕනනේ. කොහෙන් හරි කඩාපාත් වෙයි හැබැයි. මේ පැත්තට යන්න ඕන. අල්ලගත්තා. දැන් යන්න. හරි අපි තැනට ගිහින් සෙට් වෙමු එහෙනම්. හරි මං හිතන්නේ මං පොට් එකට මේ ඕගොල්ලෝ මෙහාට එද්දි මේ ෆයර් රෙසිස්ටන්ට් උස්සන් එන්න මෙන්න මේ සෙට් එක මගේ ඉන්න ලොකු ඉන්නට එක තිබ්බ හින්දා හොදලා ගියා. මං හිතන්නේ මේක ගැලෙව්වොත් හොඳයි. කෝ බොස අර ඉන්නේ. එයා නිදාගෙන ඉන්නේ. අපි හැරවමු ගිහිල්ලා. නැගිට්ටා. නයිස්. නයිස් මියුසික් එක. මෙන්න මේකට මම ෆයර් රෙසිස්ටන්ට් උස්සන් එන්න ගියා. මට හෙල්ත් එක වන් කිය. මම හෙල්ත් පස්සනවා. රෝල් සෑන්ඩ් වල ගෙනියන්න. හෙල්ත් එක. අමෝ ලාව නැති කරනවා නේ. ලාව කොත්ත ගල්ල කරක්ටලා. මේ ලාව මෙතන තියෙන විදිය. මෝ අර එන්ඩ් එකේ හිටි ඌ වගේම පොඩි වෙනස්කමක් තියෙනවා. මුට එක දිගට ගහන්න නැත්නම් හෙල්ත් රීජනරේට් කරගන්න ඕන. ඒක ගහන්න බෑනේ. බල්ලෙක් වගේ නේ බඩ ගාගෙන. Dai. Let's go. Nice. මිටියක්. මේක නිකන් මේක තව හෝන් එකක් හම්බුණා. මොකක්ද? මොකුත් නෑ ඒකේ. මේක බ්ලොක් එක රයිට් ක්ලික් කරන්න. අම්මට සිරි. try කරලා බලමු පොඩ්ඩක් මේක වටපිට අම්මට සිරි. ලාවා ගලන හැමතැනම.
ancient debris. අඩෝ නයිස්. දැන් ඇන්විලුත් තියෙනවා. අතන උඩ ancient debris තියෙනවා. දැන් ගලවගමු. පිච්චෙන්න එපා. ආයෙ නැද්ද කොහෙද? මම හිතන්නේ ආයෙ නෑ. මෙතන බ්ලාස්ට් ෆර්නස් තිබ්බා. අතනක් තියෙනවා. නයිස් ගලවගමු. හරි ගලවුණා. ආයෙ නෑනේ. අතන තියෙනවා. ගාමු. ආයෙ නෑනේ කොහෙද? දැන් යන් මට තව පොට්ටයක් එද්දි හම්බුණා අපි එතෙන් යන්නේ. ancient debris 4යි. මිටිය ටෙස්ට් කරමු අපි ගිහිල්ලා. මේක නිකන් අර මේ normal Minecraft එකේ මොකක්ද අර අලුතෙන් ආවේ මේස් එක වගේ. කකුල් වලට දාන මේස් නෙමෙයි මේ ගේම් මේ මේස් එක වගේ. අර මෙහෙත් වැඩේ ගෙනිස්සු පිට. මේකට මෙව දාන්න පුළුවන්ද අපිට? මෙන්ඩින් දාන්න පුළුවන්. ෂාප්නස් අම්මට. අඩෝ ඉන්ටර්න් සෙට් එකම දාත හැකියි ඈ. මට සීරි එල්ලෙනවා. මේ බලන්න මගේ ඇගේ සයිස් එකත් එක්ක මේකේ සයිස් එක වේ. මෙන්ඩින් unbreaking sharpness ඔය ඇතිනේ. ආයෙ මොකුත් ඕනේ නැහැ. බ්ලාස්ට් ප්‍රොටෙක්ට් හෙව්ව වැඩක් නැහැ. අපේ ළඟ පවර් බුක්ස් જાතියක් තියෙනවනේ. පොඩ්ඩක් ඉන්න. මේ යට සෙට් එකම තිබ්බා මට මතකයි. මගේ XP ටෝම් එකේ XP මම මේවා කරා. මට ඒක කියන්නත් අමතකුණානේ. ඒක මට අමතකුණානේ. sharpness max. nice. ඊට පස්සේ තව තියෙන මොනවද බුක්ස් තියෙන්නේ? මගේ නිදරයි මේකත් මේක අස්සේ. ආයෙ මොනවද තියෙන බුක්? මේ මොනවද පීරිචින් මේ thorns fire respect ඒක දාන්න බෑනේ. fire respect max මල්ලක තියෙනවා. ආයෙ නෑ බුක්ස්. ඒ කියන්නේ කරන්ට දෙයක් නෑ. මට මං හිතන්නේ XP ආයෙ ඕන වෙන එකක් නෑ. මගේ XP ටෝන් එක ඇති. මේ තියෙන්නේ බඩු. මට දැන්නේ අප්පා මේක මතක් වුණේ. මේක ඇති මගේ XP 30යි. මේක කීයද දන්නේ? 35යි. නයිස්. මේ ඇති. ඉස්සල්ලාම දාමු unbreaking නෑ. ඉස්සල්ලාම දාමු sharpness 5 unbreaking 3 ඊට පස්සේ mending ඇයි mending දාන්න බැරි මේකට? එහෙම එකක් තිබ්බද මේකේ? mending දාන්න බැරි එකක් තිබ්බද? ආඩෝ ෂීප්. මේකේ durability නැද්ද දන්නේ? durability නෑනේ ඉතින්. mending දාන්න බැරි එක සාධාරණයි. XP cost එක 30ක් ඕනනේ. young XP farm එකට. XP 10ක් ඕනම. දැන් හරිය. දැන් ගාන්න 30ක් සෙට් වෙනවා. එතකොට අපිට මේක enchant කරලා ඉවරයක් කරන්න පුළුවන්. මම මේ මෙන්ඩින් දාන්න බලනවා. මේකේ මෙන්ඩින් නෑනේ මට ඒක. මේ මෙන්ඩින් නෑ නෙමෙයි. මේකට අර මේ durability නෑනේ. infernal forge නේ මේකේ නම. මේක කරාන මෙව්ව එකක් දාන්න මේ එකක් තිබ්බනේ. පොට්ටෙන් මෙන්න මේකේ. void කෝ මේ අමුතු ඇන්විල් එකක් තියෙනවා. ඒක ගැන පස්සේ බලමු. මේක චුට්ටක් ටෙස්ට් කරන්න ඕන මට. කාත් එක්ක ටෙස්ට් කරන්නේ. හරි නා ෆ්‍රෙන්ඩ්ස් මොකද ඉතින් අර ගේම් එක ගැන අනිවාර්යයෙන්ම ලයික් කමෙන්ට් එකක් දාන්න නම් වීඩියෝ හොඳ කියලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයාර් නැත්නම් තවත් මේ ගේම් ටෙස්ට් බලන්න ගේම් තුට channel subscribe කරලා bell icon all කරලා තියෙන මතක් කරගන්න පාත්. හැමෝටත් එක ගේම් ප්ලේ එකකින් ඕගලන්ට සුබ දවසක්. එහෙනම් කියලා නම් bye bye.